අද පාඩම ඔයගලන් කැමති පාඩමක් විශේෂයෙන්ම පුතාලා ආස පාඩමක් බොයිස්ලා කැමති පාඩමක් අද කරන්නේ වාහන ගැන. අද පාඩම වාහන ගැන අපි කතා කරමු එහෙනම් වාහන ගැන නේද? වාහන වර්ග 3ක් තියෙනවානේ. අද ගොඩට යන වාහන, අතුරේ යන වාහන, අහසේ යන වාහන. වාහන වර්ග 3ක් තියෙනවා. නේද? අහසේ යන ඒවා, වතුරේ යන ඒවා. ගමු. එහෙනම් ගොඩබිම යන වාහන ගැන ඉස්සෙල්ලම කතා කරමු. ඒකේ පුතේ ඉස්සෙල්ලම කියන්නම් ඉස්සරම අපේ රටේ ඉස්සරම මේ කාර් තිබ්බේ නැහැ. කාර්, බස්, ලොරි, බයිසිකල් මොකුත් නැහැ. ඉස්සෙල්ලාම තිබ්බේ කරත්ත. කරත්ත තිබුණා. තව අර දෝලාව කියලා එකක් තිබුණා. ඒව ගැන ගොඩක් විස්තර ගෙදරින් කතා අම්මලා ඒ තාත්තලා එක්කත් එක කතා කරලා විස්තර ගොඩක් දැනගන්න. ඒගොල්ලෝගෙන තහන්න ඒව ගැන ගොඩක් විස්තර මම ටික කීයා දෙන්නම් ඉක්මනට කරන්න. කරත්ත කියන්නේ අර ඉස්සරහ හරකෙක් බැඳලා පුතලා දකින්න සමහර දැනුත් කරත්ත දැකලා තියෙනවා. හරකෙක් හරි හරක් දෙන්නේ හරි බැඳලා ඇදගෙන යන්නේ පස්සේ කරත්ත. ඒක තමයි ඉස්සර තිබ්බ වාහනේ. ඉස්සර රෝද දෙකයි ඒකට තියෙන්නේ. ඇදගෙන යන්නේ ඒකට පෙට්‍රල් ඩීසල් මොකුත් ඕනේ නැහැ. ගොනෙක් බැඳලා ගොනා කියලා කියන්නේ යාට නේද? හරකා කියනවා ගොනා කියනවා. එයා තමයි ඇදගෙන යන්නේ. ඕන තරම් දුර එයා ඇදගෙන යනවා. ඒක තමයි කරත්ත කියන්නේ. ඔන්න ඒ කරත්තය පෙන්නන්නම් පුතාලට මෙන්න. ඒව නේද? කරත්තෙනෙක් එක්ක. ඔන්න. තමයි කරත්ත කියන්නේ. ඉතල දැකලා තියෙනවා. ඒක තමයි කරත්ත කියන්නේ. ඊට පස්සේ එතන ඉඳලා අපි කතා යන වාහන ගැන නේද? ඔන්න කරත්ත ගැන කිව්වා. දැන් අපි යන වාහන ගැන කතා කරමු එහෙනම්. අපි ගොඩක්ම දකින වැඩිම කතා කරන වාහනේ මොකද්ද? කාර් එක නේ? කාර් එක. කාර් එකට කා ඉංග්‍රීසි වලින් කා කියනවා සිංහලෙන් කාර් එක කියලා කියනවා නේද? මේකට මෝටර රථය කියලා කියනවා. මෝටර රථය කියලා සිංහල වචනේ. අපි ඒක කියවෙනවා අඩුයි. අපි හැම වෙලාවෙම කාර් එක කියලායි මේකට කියන්නේ කා. නේද? කායක ඕන තරම් පාට තියෙනවා. කැමති පාටවල් තියෙනවා. රෝද 4යි නේද? රෝද 4යි ඩීසල් හරි පෙට්‍රල් ඕන යන්න නම් එන්ජින් එක කරන්න නම් නේද? ඩ්‍රයිවර් ඕන කාර් එක හරි අනේ නේද? කාර් එකට ඕන තරම් මේ එක විදිහේ කාර් තියෙනවා. පුතා ඉගෙන ගත්තොත් ලස්සන කාර් එකක් ගන්න පුළුවන්. හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා ඉන්න හොඳට ඉගෙන ගන්න. මෙන්න ඊළඟ එක වෑන් එක. පේනව නේද වෑන් එක? වෑන් එකේ දිගයි වෑන් එකේ ගොඩක් දෙනෙක් යන්න පුළුවන්. කාර් එකේ 5 දෙනෙක් විතරනේ යන්න පුළුවන්. 5 දෙනයි වැඩිම ඉතින් 6 දෙනෙක් යන්න බෑනේ. 5 දෙනෙක් වැඩිම. වෑන් එක එහෙම නෙමෙයි 10 දෙනෙක් යන්න 15 දෙනෙක් යන්න පුළුවන්. වෑන් තියෙන ලොකු වෑන් තියෙනවා. වෑන් එකේ වැඩිපුර යන්න ඕනේ. ඒකේ 4යි පෙට්‍රල් හරි ඩීසල් හරි ගහලා තමයි වෑන් එකක් යන්න ඕන. මෙන්න මේ මොකක්ද කියලා මේක බස් එක. මේක බස් එක අපේ පාරේ මේ කවුද කතා කරන්නේ? කවුරු හරි කතා කරනවා නම් මම කතාව නවත්තලා ඔයාලට කතා කරන්න දීලා ඒ දහගන්න පුතාලා. මෙන්න බස් එක. බස් එකේ ඕන තරන්නේ ඕන ගොඩාක් දෙනෙකුට බස් එකේ යන්න පුළුවන්. ඒ වගේම අපි හැමෝටම බස් එකේ යන්න පුළුවන් නේ. අපි බස් හෝල්ඩ් එකකට ගිහිල්ලා අත දික් කරාම බස් එක නවත්තනවා නේ. බස් එක නවත්තනවා අපි නැගලා යනවා ටිකට් එකක් ගන්න ඕන බස් එකේ යන්න. බස් ඒ කියන්නේ බස් එක ඕන තරම් යන්න පුළුවන් වාහනයක්. ඒ වගේම අපි බස් එකේ යන්න අපිට බස් එකට අපි කියන්නේ අපිට හැමෝටම යන්න පුළුවන් අපේම වාහනේ කියලායි අපි බස් එක ගැන කියනකොට කියන්නේ. ඉතින් අපි බස් එක යනකොට බස් එක පරිස්සම් කරගන්න එක ගැන එහෙමත් හිතන්න. බස් එක යනකොට සීට් එක ඉල්ලලා තියෙනවා නම් සීට් එක කඩන්න එපා. බස් එකේ සීට් පා ගන්න එපා. සීට් උඩ නැගලා මම දකිනවා සමහර සීට් උඩ නැගලා බස් එක යන සීට් උඩ නැගලා නෙමෙයි බස් එක යන්නේ. සීට් එකේ වාඩි වෙලා ලස්සනට වාඩිලා යන්නේ. ඊට ඔය බෙල්ල ඔය මේ ඇඟ ඔළුවට කිසිම වාහනයක යනකොට මේ ජනෙලෙන් එළියට ඔළුව දාන්න එපා. ඔළුව දැම්මම තව යන වාහනයකට හැප්පුණොත් ඉස්පිරිතාලේ නතර වෙන්නේ වාහනේ යන්න නෙවෙයි. ඒ හින්දා හැම වෙලාවෙම අනිත් වාහනේ වදින ඔළුව දැම්මහම
ජනෙලෙන් එළියට. ඉතින් කිසිම වාහනයක් යනවා ජනෙලෙන් එළියට ඔළුව දාන්න එපා. හරිනේ බස් ගැන කියපුවා. ඔන්න ඊළඟට අපි කතා කරන මොකද්ද මේක? මේක තමයි බයිසිකල්. බයිසිකල්. මේකට ඉංග්‍රීසි වලින් බයිසිකල්. ඔව් සිංහලෙන් කියන්නේ පාපැදිය. මේකට කියන්නේ පාපැදිය කියලා සිංහලෙන් කියන්නේ මේක පාපැදිය කියන්නේ පාගල යන්න ඕනේ මේකට. ඔව් මේකට පෙට්‍රල් ඩීසල් ගහන්න ඕන නෑ හුලං ගහන්නේ. මේ රෝද දෙකට හුලං ගහන්නේ. හුලං ගහලා පාගගෙන යන්නේ. ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන මේවා පුතාලා ගෙවල් වලත් ඇති පුතාලා පාවිච්චි කරනවා ඇති මේ බයිසිකලේ. නේද? ඔය පාරේ එහෙම බයිසිකල් අරන් යන්න එපා ඒ උනාට වාහන වලට හැප්පෙනවා පාරේ එහෙම ගියත් බයිසිකලේ. ඔක්කොම එහෙම තියනනේ කට්ටියට. මෙන්න අනිත් එක. මේක ස්කූටර් එක. නේද? ස්කූටරය. මේක දැන් අම්මලත් පදිනවා යුගක් පුතාලා ගෙවල් වල තියෙනවා. මේකටත් මේකේ රෝද දෙකයි මේකට පෙට්‍රල් හරි ඩීසල් හරි ගහන්න ඕන යන්නනේ. මේකේ ගොඩක් වෙලාවට ස්කූටර් එකකට යන්න පුළුවන් දෙන්න යන්න. ඊළඟට මතක තියාගන්න ස්කූටර් එක මේ වගේ වට යනකොට හෙල්මට් එකක් එහෙමත් දාගෙන යන්න ඕන නේ. හෙල්මට් එකක් නැතුව ස්කූටර් එක යන්නේ නැහැ. මේ බයිසිකලය මෝටර් සයිකල් කියලා කියන්නේ මෝටර් සයිකලයේ සිංහලෙන් මේකට කියන්නේ යතුරු පැදිය. අර අනිත් එකට කියේ පා පැදිය මේකට කියන්නේ යතුරු පැදිය කියලා. මෝටර් බයික් එක යතුරු පැදිය කියලා සිංහලෙන් කියන්නේ. මෝටර් බයික් එක එකයි මේක නැගලා යනකොට හෙල්මට් එහෙම දාලා යන්න ඕන නේද? මේකට පෙට්‍රල් ගහන්න ඕන යන්න. නේද? නැත්තම් යන්න බැහැ. පරිස්සමෙන් යන්න ඕන මෝටර් බයිසිකලේ යන අය නේද? හරි පරිස්සමෙන් යන්න ඕන. මෙන්න ඊළඟ එක. පුතාලා හුඟක් දකින්න එක. මොකද? ත්‍රිවිලර් එක නේද? අපි මේකට ත්‍රිවිලර් කිව්වේ පුතේ. ඔව්. ත්‍රිවිලර්ස්. ඒ කියන්නේ වීල්ස්. මේවා තුනයි. මේ හොදට අපි කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ වීල්ස් කියලා. wheel මේ wheel තුනක් තියෙනවා තියෙන wheelers කියලා කියනවනේ 1 2 3 මේ එහා පැත්තේ එකක් තියෙන රෝදයක් නේද එහෙනම් අපි මේකට 3 wheeler කියනවා මේකේ දොරවල් නැහැ මේක යනකොටත් හරි පරිස්සමෙන් යන්න ඕන දොරවල් නැති නිසා හයියෙන් අල්ලගෙන යන්න නැත්තම් වලක එහෙම වැටෙනවා ඉන්න කෙනා එළියට විසි වෙනවා ඉතින් හරි පරිස්සමෙන් යන්න ඕන ටීවී වල යනකොට මෙන්න මේක මොකද්ද ජීප් එක ජීප් රථය කියලා කියනවා මේක සිංහලෙන් කියන්නේ ජීප් එක කියලා සිංහලෙන් කියන්නේ ඒක කියලාම තමයිනේ මේකට රෝද හතරක් තියෙනවා මේකත් පෙට්‍රල් හරි ඩීසල් හරි ගහන්න ඕන මේකෙත් 5 දෙනෙක් විතර යන්න පුළුවන් ගොඩක් වෙලාට ටිකක් වැඩි යන්න මේක පොඩි කියලා යනවා එතකොට ඕන තැනක යන්න පුළුවන් හතරෝද හතරම කැරකෙනවා ඕන තැනක යන්න වතුර මඩ ගොඩේ ඒ ඕන විදිහකට මඩ ගොඩේට යනවා නම් වතුර යනවා නම් ඒ ජීප් එකේ යන්න පුළුවන් නේ ඉතින් ඔය හොඳ ජීප් එකක් එහෙම ගන්න හොඳට ඉගෙන ගන්න ඈ හොඳට ඉගෙන ගත්තොත් පුළුවන් මේ මොකද්ද මේකට අපි මොකද්ද කියන්නේ ඇම්බුලන්ස් එක නේද සිංහලෙන් කියන්නේ ගිලන් රථය සිංහලෙන් කියන්නේ ගිලන් රථය ඉංග්‍රීසි වලින් කියන්නේ ඇම්බුලන්ස් එක කියලා නේ ඇම්බුලන්ස් ඉංග්‍රීසියෙන් කියන්නේ සිංහලෙන් ගිලන් රථය මේ කියන්නේ පුතේ ලෙඩ්ඩු නේද මේක කියන්නේ ලෙඩ්ඩු ගොඩක් ලෙඩ වුණාම ඕක ඇතුළෙම ඔක්සිජන් දෙන්න පුළුවන් සේලයින් දෙන්න පුළුවන් ඉන්ජෙක්ෂන් ගහන්න පුළුවන් ડોක්ටර් කෙනෙක් ඇතුළෙම ඉන්නවා ලොකුවට ලෙඩ වෙලා ගොඩක් අමාරු වුණාම ටක් ගාලා ඇම්බියුලන්ස් එකකට කෝල් කරලා තමයි හොස්පිටල් එකට අරන් යන්නේ ඇම්බියුලන්ස් එකේ තියාගෙන නේද ඒකේ ගොඩක් පහසුකම් තියෙන ලෙඩ විතරයි ඇම්බියුලන්ස් වල යන්නේ ඊළඟට මේ මොකද්ද රේස් කාර් මෙන්න මේවා පාරේ නෙවෙයි නිකම් පාරේ රේස් කාර් එකක් දකින්නේ නැහැ මේවා රේස් යන්න වෙනම පාරවල්ම තියෙනවා මේක යන්නේ මේවා තරඟ වලට යන්නේ තරඟ වලට යන්නේ එක්කෙනයි මේකේ නැගලා යන්න පුළුවන් තරඟ වල රේස් තියනවා කියලා කියන්නේ රේස් තියනවා කියන්නේ මේකේ තරඟෙට යන්නේ තරඟ වලට මේක යන්නේ එක්කෙනයි වේගෙන් යන්න පුළුවන් කාර් జాතියක්
රේස්. තව එකක් මේක. මේ මොකද්ද? ට්‍රක් එකක්. ලොරිය නෙමෙයි පුතේ මේක ට්‍රක් එක. ලොරිය කියන්නේ මේක වැහිලා නෑ මේක මේ මෙතනින් බඩු දාන්න පුළුවන් ඇතුළට. මේ දාලා තියෙන්නේ ඇතුළට දාන්න පුළුවන් මොනවද වැලි සිමෙන්ති ගෙනියන්න පුළුවන් වැලි ගෙනියන්න පුළුවන් ගල් ගෙනියන්න පුළුවන් මේ මොනවා හරි මේක ඇතුළට දාගෙන යන මේකේ විශේෂය තමයි මේකේ ගොඩක් ටයර් තියෙනවා. මේකේ පස්සෙම ටයර් දෙක මේ එකක ටයර් මේක තැනක දෙකක් එහෙම මේකේ ටයර් තියෙනවා 8ක් ගොඩක් ටයර් තියෙන මේ ට්‍රක් වල ගොඩක් බර බඩු දාන්න නම් ටයරුත් ශක්තිමත් වෙනවනේ ටයර් ගොඩක් තියෙනවා මේකේ ඕන තරම් බර දාගෙන යන්න පුළුවන් ඇතුළ මේකට නේ ඔව් මේක උඩ ඇරලා තියෙන එහෙන තමයි ට්‍රක් එක කියන්නේ මේකේ උඩ මෙතන ඇරලා තියෙනවා ඔයාලා දකින්නවා බඩු ගොඩාක් දාගෙන යනවා ගොඩක්ම යන්නේ ගල් වැලි දාගෙන යන්නේ මේවට ගල් වැලි දාගෙන යන්නේ බර වැඩි හින්දා ටයර් වැඩිපුර තියෙනවා ඒකේ මෙන්න මේක ලොරිය මේක වැහිලා තියෙන්නේ මේ පේනව නේද මේක වැහිලා තියෙන්නේ මේක ඔක්කොම වැහිලා තියෙන ඒකට තමයි ලොරිය කියන්නේ ලොරි ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ ලොරි කියලා කියන්නේ සිංහලෙන් කියන්නේ ලොරිය කියලා ඒකෙත් බඩු දාගෙන යනවානේ ගොඩාක් බඩු දාගෙන යන වාහන ඕවා බර වාහන අපි ඔය මේ හාල් එහෙම අපි දකිනවා නේ ලොරි වල ගෙනියනවා ඒක මොකද්ද මේ ට්‍රැක්ටරේ මේක මේ පස්සට එකක් දාගෙන ටේලරේ කියලා තව පස්සෙන් එකක් දාගෙන යනවා එතකොට ඒ පස්සෙන් ඒකෙත් බඩු දාන්න මේවා කුඹුරු වැඩ කරන්න නේද කුඹුරු පුතාලා නම් දකින්න අඩුයි ඉතින් කුඹුරු තියන අයට දකින්න පුළුවන් ටීවී එකේ පෙන්නන්නේ කුඹුරු හානවා නේද ගොයම් පාගනවා ට්‍රැක්ටර් වලින් මේකේ ඉස්සරහ තියෙන්නේ මේ රෝද හතරක් ඒක ඉස්සරහ පොඩි රෝද දෙකක් පස්සෙන් ලොකු රෝද දෙකක් තියෙන ලොකු රෝද දෙකක් ලොකු රෝද දෙකක් මේකට කියන්නේ ට්‍රැක්ටරය ඒකට ඩීසල් හරි පෙට්‍රල් හරි දාන්න ඕන යන්න ගොඩක් වෙලා ඩීසල් දාන්න ට්‍රැක්ටරේට මේක මොකද්ද මේක ගිනි නිවන රථය ගිනි නිවන ෆයර් එන්ජින් ඉංග්‍රීසියෙන් කියන්නේ ෆයර් එන්ජින් කියලා සිංහලෙන් කියන්නේ ගිනි නිවන රථය මේක යන්නේ පුතේ ගින්දරක් ඔය හරි ගත්තාම ගින්දරක් තියෙනකොට ඒක නිවන්න මේකේ වතුර ගෙනියන්න පුළුවන් මේකේ වතුර පුරවගෙන යන්නේ වතුර අරන් ගිහිල්ලා ඒ ගිනි ගත්ත තැනට විදිනවා මේකෙන් විදින්න පුළුවන් විද්දාම ගින්න නිවෙනවා මේක ගිනි කොයි හරි ගිනි ගත්තාම ගින්දරක් ගත්ත වෙලාවට ටක් ගාලා කෝල් එකක් දෙනවා ඔය ෆයර් එන්ජින් එකට අපේ මෙතන ගින්නක් තියෙනවා ඉක්මනට එන්න කියලා. ඒකට සද්දයක් දාගෙන ගිහිල්ලා ගින්දර නිවනවා. මේක මොකද්ද? මේක ඔයාලා කියන්නේ ගල් රෝලේ කියලා. මම දකින්න ගොඩක් පුතාලා කියන ගල් රෝලේ කියලා. ඒක සිංහලෙන් කියනවා මන් රෝලේ කියලා. මන් රෝලේ කියලා. ඉංග්‍රීසි වලින් රෝඩ් රෝලර් කියලා. රෝඩ් රෝලර් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. මේකෙන් වෙන්නේ පාර හදන එකම තමයි. පාරේ තාරේ ගලුයි දාලා ඒක ගානට අඹරගෙන යන්නේ අර ලොකු යකඩ වගේ ඒක රෝදයක් ඒක රෝද කිව්වට අර මේ රබර් වලින් අනිත් වගේ තියෙන රෝද නෙමෙයි ඒව වෙනස්. ඒක ඕන බරක් පොඩි තලාගෙන යන්න පුළුවන්. ඒක තමයි දොඹකරය. මේකේ ඕනම බරක් අදින්න පුළුවන්. දැන් අපිට අතින් උස්සන්න බැරි ඒවා අතින් ඕනම දෙයක් එකකින් උස්සලා වෙන තැනකට දාන්න පුළුවන් වෙන තැනකට දැන් කාර් එකක් බස් එකක් කැඩුනහම ඒක උස්සලා වෙන වාහනයක තියාගෙන යන්න නම් අපිට කාර් එකක් බස් එකක් කැඩුනොත් උස්සලා ගන්න බෑනේ. මේකෙන් උස්සලා වෙන වාහනයකට දාගෙන හදන්න අරන් යනවා. දැකලා ඇති පුතාලා. දැකලා තියෙනව නේද? හදන්න වාහන අරන් යන්නේ අපි හිතනවනේ කොහොමද මේක උඩට දාගත්තේ තව වාහනයක කියලා. ඒ දාගෙන යන්නේ අන්න ඒකෙන් තමයි දාන්නේ. මෙන්න තව එකක්. බුල්ඩෝසරය. බුල්ඩෝසරය කියන්නේ පස් එහෙම කපනකොට කපපු පස් මේකට අරගෙන මේකෙන් උස්සලා ලොරියට දානවානේ. වෙන වාහනයක දානවා පස් කපාගෙන පස් තල්ලු කරගෙන යනවා මේ බුල්ඩෝසරේ. ඒත් එක්කම තවත් ඔන්න අලුත් අපි දැන් අර ඔක්කොම අපි පාරේ යන වාහන ගැනම තමයි කතා කරන්නේ. මේක ටිකක් වෙනස්.
මේක යන්නේ ගොඩබිමේ තමයි. හැබැයි මේකට යන්නේ වෙනම පාරක් ඕන. මේක මොකද්ද පුතේ? ට්‍රේන් එක මේකට වෙනම පාරක් ඕන. මොකද්ද ඒ පාර? මොකද්ද? රේල් පාර. රේල් පාර කියලා වෙනම පාරක් තියෙනවා නේද? ඔව් ඒකේ පීලි දෙකක් තියෙන්නේ. පීලි දෙකක් තියෙන දෙපැත්තෙන් ඒ පීලි දෙක උඩ තමයි මේ රෝද යන්නේ. මේවා යකඩ රෝද. මේකේ රෝද ගොඩාක් තියෙනවා. ට්‍රේන් එකේ රෝද ගොඩාක් තියෙනවා. ඒ රෝද ගොඩේ යන්නේ ඒ පීලි දෙක උඩම තමයි යන්න ඕනේ මේක. මේක කියන්නේ මේකේ පහසුකම් එහෙම ගොඩාක් තියෙන මේකේ ලස්සන මේක ඇතුලේ කෑම කන්න පුළුවන් නිදා ගන්න පුළුවන් කාමරේ පෙට්ටි දිනවා මේකේ පෙට්ටි තියෙන්නේ. පුතාලා කෝච්චියේ ගිහින් තියෙනවද? ගිහිල්ලා ඇති සමහරු ගිහින් නැති. දැන් නම් ඉතින් මේ දවස්වල නම් යන්න බෑ. මේක හොඳ වුණාම පුතාලා කියන්න අම්මලාට තාත්තලාට කෝච්චිය එක්කයි යන්න කියලා. නේද? දුර ගමනක් යනකොට නම් කෝච්චිය යන්න පුළුවන්. දුර ගමනක් යන වෙලාවක එක්කයි යන්න කියන්නේ. හරි ලස්සනයි කෝච්චිය යනකොට ගොඩාක් වටේට බල බල යන්න පුළුවන්. ඊනර කතා කරන පුතේ අපි වතුරේ යන වාහන. වතුරේ යන වාහන ගොඩක් තියෙනවා. අපි ටිකක් කතා කරමු. ගොඩක්ම අපි මේ දකින අපි අහන එක ගැන ඉස්සෙල්ලාම කියමු. අපි ගොඩාක් අහන වචනේ මොකද්ද? නැව නේද? අපි ගොඩක්ම අහන ship නැව මේක යන්නේ මුහුදේ. නැවක් යන්න බෑ ගඟක ඇලක එහෙම නැව යන්න බෑ. නැවක් යනවා නම් නැව යන්නේ මුහුදේ. මුහුදේ යන්නේ ලොකුයි මේක ඇතුලේ ගෙවල් ලොකු ගෙවල් වගේ පිට්ටනියක් සෙල්ලම් කරන්න ලොකු කඩවල් හැමදේම තියෙනවා නැවක් ඇතුලේ. නැව කියන්නේ ගොඩාක් මාස ගණන් මිනිස්සු යනවා නම් මේකේ යන්න ඕන ගොඩ දවස් යන්න පුළුවන් ගොඩ දුරවල් වල. මේ ළඟ යන්න නෙවෙයි නැවක් තියෙන්නේ ගොඩාක්. පුතාලා ටිකක් අහලා තියෙනව නේද? එංගලන්තේ කියයි මේ ඉන්දියාව කියයි එහෙම රටවල් ගැන අහනවනේ. ඕස්ට්‍රේලියාව අන්න ඒ වගේ රටකට මුහුදේ යන්න පුළුවන් ඒවා තමයි නැව් කියන්නේ. ගොඩාක් කල් යන්න ඕන නැවේ නැගලා යනකොට. ඒවට ටයර් එහෙම නෑ. තව තියෙනවා බෝට්ටු. බෝට්ටු කියන්නේ මුහුදේ යන જાතියක්. මේක මුහුදෙත් යන්න පුළුවන් ගඟවල වල යනවා ලොකු ගඟවල්. හැබැයි මේ පොඩි එකක නම් යන්න බෑ. පොඩි ලොකුවගේ යනවා. අපි දැකලා තියෙනවනේ අර නුවර වැවේ යන්නේ බෝට්ටු. නුවර වැවේ එහෙම දැකලා තියෙනව නේද? බෝට්ටු යනවා. මෙන්න බෝට්ටුව. මේකේ මිනිස්සු යන්නේ. මිනිස්සු නැගලා යනවා. දැකලා තියෙනවනේ මිනිස්සු ගියෝ සමහරු ගිහිල්ලත් ඇති නුවර වැවට ගිහිල්ලා අතන බෝට්ටු යන තැනක් තියෙනවනේ. ඒකේ එතනින් ගිහිල්ලා නැගලා වැව රවුමේ පොඩි රවුමක් ගහලා එන්න පුළුවන් වැවේ බෝට්ටුවෙන්. බෝට්ටුව ලස්සනයි. මේක යනකොටත් වතුරේ යන්නේ පා වෙලා වතුරේ යනවා බෝට්ටුව. මේ මොකද්ද? මේක පුතේ ඔරුව. මේක මේ බෝට්ටුව නම් එන්ජින් එකක් එහෙම තියෙනවා බෝට්ටුවට. ඔරුවට එන්ජින් එකක් නෑ. හබල තියෙන. මෙන්න මේක තමයි හබල කියන්නේ. මේකෙන් මෙහෙම හබල් ගගා තමයි ඔරුවෙන් යන්නේ. ඔරුව වතුරේ මේ ගඟක යන්නත් පුළුවන්, වැවක යන්නත් පුළුවන්. මුහුදක් යක් යන්න නෙවෙයි ඔරු තියෙන්නේ. ඊට වැඩි පොඩි වතුර තියෙන තැන්වල. ඒ කියන්නේ වැවක් මේ ගඟේ මේ පුතාලා දැකලා සමහරව යන්නත් පුතේ තේ පැත්තේ එහෙම යනකොට වැව් වල මාළු මේ මල් කඩන්න එහෙම යනවා ඔය ඔරුවේ. ඊළඟට මාළු අල්ලන අය ඔරුවේ ගිහිල්ලා ගඟවල් වල එහෙම මාළු අල්ලනවා. ඊළඟට පුතේ තවත් එකක් පෙන්නන්න. ඒ වගේ එකක් මේක තමයි සබ්මැරින් එක. සබ්මැරින් එක කියන්නේ වතුරේ යට තියෙන එකක්. මේක මොහොතේ යන්නේ. මේක ගඟවල් වල එහෙම යන්න බෑ. මේකත් හරි ලොකු එකක්. ලොකුම ලොකුයි නැව නෙවෙයි සබ්මැරින් එක. මේක යන්නේ වතුරේ යට. මේක යනවා අපිට පේන්නේ නැහැ. මුහුද ළඟට ගියත් අපි දකින්නවනේ මුහුද බලන්න ගියාම මුහුදේ පේනවනේ ඈත නැව් යනවා. මේක නෑ උඩ ඈත යනවා පේන්නේ නැහැ. මේක යන්නේ වතුරේ යට. වතුරේ යට ගිරිලා මේක අස්සෙන් යන්නේ. මුහුද කියන්නේ ලොකු ගැඹුරු තැනක් ගොඩාක් යට තියෙනවා. ඒ යට යන්න පුළුවන් මේකෙන්. සබ්මැරින් එක. හරි නේද? දැන් අපි කතා කරමු ඊනට අහසේ යන ඒවා ගැන. අහසේ යන වාහන ගැන. දැන් ඔන්න මුහුදේ යන ඒවා වතුරේ යන ඒවා ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගමු
අහස යන ඒවා. අහස යන ඒවාගෙන් අපි ඉස්සෙල්ලාම දකින්න එක තමයි අපි වැඩිම කියන එක තමයි ගුවන් යානය. සිංහලෙන් ගුවන් යානය කියනවා ඉංග්‍රීසි වලින් එයාප්ලේන් කියනවා. එයාප්ලේන් කියනවා ඉංග්‍රීසි වලින් නේද? ඔන්න මේ දකින්න නේද? පුතාලා කියන්නේ අන්න අහස් යන්ත්‍රාවක් යනවා ගගා පුතාලා කෑ ගහන්නේ නේද? උඩ යනකොට ප්ලේන් එකක් යනවා කියලා එහෙම කියන්නේ නේද? මේ වගේ එකක් මේ කියන්නේ මිනිස්සු. මේකේ මිනිස්සු නැගලා ළඟ නෙමෙයි වෙන රටවල වල. දැන් පුතාලගේ තාත්තලා සමහර අය ඉන්නවා වෙන රටවල වල ඉන්න නෑදෑයෝ ඉන්නවා නේද? එංගලන්තේ කියයි, ඕස්ට්‍රේලියාවේ කියයි, ඇමරිකාවේ කියයි නේද? ඉන්දියාවේ කියයි, ඩුබායි කියයි. ඒ වගේ එක රටවල වල ඉන්නවා. ඒ රටවල වලට අපිට බස් එකේ යන්න බෑ. කාර් වල යන්න බෑ. අපි යනවා නම් මෙන්න මේ වගේ ප්ලේන් එක නැගලා තමයි වෙන රටකට යන්න ඕන. වේගෙන් යනවා. නේ? එයාපෝට් කියලා තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා මේ වගේ එක නැගලා තමයි වෙන රටකට යන්නේ. හරි ලස්සනයි මේක ඇතුළත්. ඊළඟට තව වාහනයක් තියෙනවා. මෙන්න මේක මොකද්ද? මේකට කියන්නේ හෙලිකොප්ටර් එක. හෙලිකොප්ටර් එකේ පුතේ මේ වෙන රටවල වලට යන්නේ නැහැ. වෙන රටවල නෙමෙයි ලංකාවෙම. ඔව්. සමහරුන්ට නුවර ඉඳලා කොළඹට එන්න අපි බස් එකේ යනවනේ. අපි කෝච්චි හරි බස් එකේ හරි යද්දී සමහර අය එනවා. කියන්නේ සල්ලි තියන අය ජනාධිපති මාමා අගමැති මාමා ඒ වගේ ඇමතිවරු ඒ වගේ අය හරි නැත්තම් සල්ලි තියෙන ගොඩාක් සල්ලි තියෙන මාමලත් ඉන්නවා. ඒ අයට පුළුවන් මේ හෙලිකොප්ටරේ නැගලා ඉක්මනට ටක් ගාලා නුවර කොළඹ ඉඳලා නුවරට එන්න හිතුනොත් මේක නැග්ගහම ගොඩක් වෙලා යන්නේ නැහැ. ඉක්මනට එන්න පුළුවන්. මේක පුදුම මේක අහසේ යන්නේ වේගෙන් යන්නේ. අර වගේ ගොඩක් බස් එකක යනවනම් ගොඩක් කල් වෙලාවක් යන්න ඕනේ. එහෙම යන්න ඕනේ නැහැ. මේකෙන් ටක් ගාලා නැගලා යන්න පුළුවන්. හරි නේද? තව චුට්ටක් අපි ඉගෙන ගමු මේකේ නැති පින්තූර ටිකක්. හරිද? දැන් මේකේ දැනගත්ත නේද? දැන් අහසේ යන්නේ වාහන මොනවද කියලා. තවත් ඔන්න එකක් තියෙනවා පුතේ. මේ අහසේ යන එකක්. මේකට කියන්නේ වායු බැලුම කියලා කියනවා. එයා බැලුම් කියලා. මේකේ ගොඩාක් මේකේ ගමන් යන්නේ නැහැ. මේක ලස්සනට වටේක් පොඩි ප්‍රමාණය බලන්න එක්කෙනෙක් වගේ නැගලා යන්න පුළුවන් එකක්. එයා බැලුම් නේද? පේනව නේද? එයා බැලුම්. ඊළඟ එක බලන්න. ඔන්න මේ බලන්න මේක මොකද්ද? ජෙට් එක. පුතාලා ජෙට් එක කියලා මේ පේනව නේද ජෙට් එකක්. පුතාලා අර සමහරට අහසේ මේ ගිහිලා කියනවා ඉරි දෙකක් විතර පේනවා. සමහරට පුතාලා හස්සක් කියනවා ඉරි වගේ පේනවා. ඒතර පුතාලා කෑ ගහනවා අන්න ජෙට් එකක් ගිහිල්ලා කියලා. ඔන්න ඕක වේගෙන් යන්න පුළුවන් එකක්. අහසේ වේගෙන් යන්න පුළුවන් එකක්. ගොඩක් යන්න බෑ. මේකෙන් දෙන්නෙක් විතර වගේ යන්නේ. වේගෙන් යන්න පුළුවන්. ජෙට් එක කියන්නේ හරිම වේගෙන් එකක්. සල්ලි තියෙන රටවල වල මාමලා තමයි ගොඩක්ම ජෙට් පාවිච්චි කරන්නේ. රොකට් එක. මේක ටක් ගාලා බිම මෙහෙම තියෙනකොට ටක් ගාලා එකපාරට උඩට යන්නේ. මේක රොකට් එක මේක වේගෙන් යන්නේ. මේක යන්නේ වෙන රටවල වලට එහෙම නෙවෙයි. රොකට් එක යන්නේ වෙන ලෝකවල හොයන්න. වෙන හිටි ගමන් පුතාලා පොඩ්ඩ ඇහිලා ඇති. පුතාලා ලොකු වුණාම ඕවා ගැන ඉගෙන ගන්නවා. දැනට මං චුට්ටක් කියා දෙන්නම්. මේ රොකට් එක කියන එක වෙන ග්‍රහ ලෝක ඔන්න හිටි ගමන් කියනවා මේ වෙන අඟහරු ලෝකෙට ගියා එහෙම ග්‍රහ ලෝක හොයන්න හඳට ගියා කියන අන්න ඒ වගේ යන්න පුළුවන් මේ රොකට් එකෙන් විතරයි. හරි. එහෙනම් පුතාලා දැන් වර්ග 3ම ඉගෙන ගත්තා. දැන් පුතාලා මේ තුනෙන් එක මේ සින්දුවකුත් පොඩ්ඩක් හැමදාම අපි සින්දුවක් කියනවානේ. අදත් ඕන මම අයන්තික ටීචර් කියන්න පුතාලට සින්දුවක් කියා දෙන්න කියලා. සින්දුවත් අහගන්න. මේවා ගැන විස්තර කතා කරන්න අම්මලා එක්ක ගෙදරදී. ආම ලෙසන් එකක් මොන හරි පාඩමක් කරාම සින්දුවක් කියා දෙනවා නේද ටීචර්ලා? කියා දෙනවා නේද? අද ටීචර් කියා දුන්නේ vehicles නැත්නම් වාහන කියන මාතෘකාව. මේ ඒ පාඩම තමයි කියා දුන්නේ. ගොඩබිමේ යන වාහන කියා දුන්නා. අහස යන වාහන කියා දුන්නා. වතුර යන වාහන කියා දුන්නා. ජලයේ යන වාහන. හරිද? දැන් ඔය ඔක්කොටම ලස්සන සින්දුවක් කියා දෙන්නම්. ඔය ඔක්කොම නෑ ගොඩක් තියෙන ගොඩබිමේ යන වාහන. හරිද? මේ වාහන වලින් සින්දුවක් කියා දෙන්න පුතාලා මේක පාඩම් කරගන්න ඕනේ. සිංහල සින්දුවක් නන් නෙවෙයි ඉංග්‍රීසි එකක්. පුළුවන් ද පාඩම් කරගන්න? පුළුවන්. පුතාලට ගොඩක් සින්දු වල තියෙන මේ හැම එකක්ම පාඩම් කරගන්න ඕනේ. ආයි මොන්ටිසෝරි ආවහම
මතක් කරලා කියන්න පුළුවන් වෙන්නේ පාඩම් කරන් තියාගන්න හැමදාම කියලා. අපිට නැත්තම් දැන් එන වෙලාවට පරණ ඒවාත් අහන්න බෑනේ. ඒ නිසා පුතාලා ගෙදර ඇත්ත එකතු වෙලා පරණ ඒවා පාඩම් කරගන්න. හරි. එහෙනම් දැන් මේ සින්දුවක් කියා දෙන්න යන්නේ. ඒ සින්දුවේ තියෙනවා වාහනවල සද්දයි වාහනවල නමයි. දැන් සද්ද තියෙනවනේ සමහර වාහන වලට පුතාලා සෙල්ලම් කරද්දි එහෙම කියනවා වාහනේ ඔය සෙල්ලම් කරන්නේ ඔයගොල්ලෝ සෙල්ලම් ටොයිස් වලින් ඔයගොල්ලන්ගේ සෙල්ලම් බඩු වලින්. එතකොට එහෙම කියන්නේ සද්ද දාන්නේ කොහොමද? දැන් කාර් එකක් ගිහම අරන් යද්දි ඔයගොල්ලන් දාන සද්දේ කොහොමද පුතාලා කාර් එකක් මෙහෙම සෙල්ලම් කරනකොට දාන සද්දේ මොකද්ද? සද්ද කියන්න බලන්න. බ්‍රුම් බ්‍රුම් කියනවා නේද? අන්න හරි බ්‍රුම් කියනවා අන්න. බ්‍රුම් බ්‍රුම් තමයි කාර් එකක සද්දේ. බ්‍රුම් කියලා අපි කියනවා. එතකොට අපි චූටි ළමයිට ඉගෙන ගන්න තමයි සද්ද දැනගෙන තියාගන්නේ. අපි ඒවට කියනවා සවුන්ඩ්ස් කියලා. ওই සවුන්ඩ්ස් උත් මේ සින්දුවේ තියෙනවා. බස් එකක් කොහොමද හෝන් කරන්නේ? කොහොමද සද්ද බස් එකක හෝන් එක? බීප් කියනවා. ලොකු සද්දයක්. පොඩි මේ වාහන එකක වගේ නෙමෙයි. බීප් කියනවා. ලොකු සද්දයක් එනවා බස් එකේ හෝන් එකෙන් නේද? එතකොට ට්‍රේන් එකක් කොහොමද සද්දේ? ට්‍රේන් එකක් කොහොමද සද්දේ? හරි? අර හූ කියන සද්දෙත් කියනවා. ඒ කෝච්චියේ සද්දේ. බයිසිකල් සද්දේ. බයිසිකලේ යනකොට සද්දයක් ඇහෙන්න විදිහක් නැහැ. ඒක කකුල් පාගලනේ යන්නේ. ඒ වුණාට බයිසිකල් එකේ අර බෙල් එක තියෙනවනේ. ඒක අපි ඩින් 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 කියලා සද්ද වෙනව නේද? ඒක සද්ද ඩින් ඩින් කියලා අපි කියනවා. ඊළඟ ට්‍රැක්ටර් එකක් කොහොමද සද්ද වෙන්නේ? ඒව නම් නිකන් අර යකඩ ගොඩවල් වගේනේ. අපි නිකන් සැපට ඉඳගෙන ඉන්නනේ. ට්‍රැක්ටර් එකේ සද්ද ටක් 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 කියලා යනවා. හරිද? ආය ෆයර් එන්ජින් අර ලොකු ටීචර් කියන්නේ ෆයර් ට්‍රක් එක. ගිනි නිවන ට්‍රැක්ටර්. ගින්නක් අහම ඒකට අපි කියන ෆයර් එන්ජින් කියලා. කොහොමද? ලයිට් එකක් පත්තු කරන් යන්නේ. නීනෝ 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 කියලා යනවා නේද? එහෙමද යන්නේ? ඒක තමයි. එහෙම යන්නේ. ඔන්න එහෙනම් දැන් මේකේ සින්දුවක් තමයි ටීචර් කියා දෙන්න හදන්නේ. ඔන්න කට්ටියම අහන් ඉන්න ඕනේ. ටීචර් මේක එවන්න පුතාලා පාඩම් කරගන්න. හරිද? ඔන්න අහන් ඉන්න. Here comes a car. What sound does it make? Broom, broom goes the car. Broom, broom sound it makes. Here comes a bus. What sound does it make? Beep, beep goes the bus. Beep, beep sound it makes. Here comes the train. What sound does it make? Kuchu, 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 kuchu goes the train. Kuchu, kuchu sound it makes. Here comes the bicycle. What sound does it make? Ding, ding goes the bicycle. Ding, ding sound it makes. Here comes the tractor. What sound does it make? Tuck, tuck goes the tractor. Tuck, tuck sound it makes. Here comes the fire engine. What sound does it make? Nino, Nino goes the fire engine. Nino sound it makes. හොඳයිද? හොඳයි. වාහනවල සද්ද තියෙනවා. පුතාලට ඉංග්‍රීසි වචන චුට්ටයි තියෙන පාඩම් කරගන්න. එකම දේ තමයි කියන්නේ වාහනේ නමයි සද්දේ විතරයි මාරු වෙන්නේ. පුතාලා ලේසි පාඩම් කරගන්න. ඒ නිසා පුතාලට ඒක එවන්නම් පාඩම් කරගන්න ඕනේ. දැන් ඕකට අහස යන ඒවයි වතුර යන වගේ දැම්මේ නෑ. ඒවට සද්ද නෑනේ. වතුර යනකොට සද්දයක් ඇහෙනවද? නෑ නේද? නෑ. ඔය ටිකක් මෝටර් බෝට් එකක් යනකොට නම් ටිකක් සද්දයක් ඇහෙනවා. ඒත් එක කියන්න බෑ. අහස යන ඒ වගේත් අපිට ඇහෙනවා අඩුයි. පුතාලා මේක පාඩම් කරගන්න ඕනේ. ටීචර් එව්වහම හොඳට සින්දුව. හොඳද? හොඳයිද?